මේක 1983 42 වෙනි ගාන. 1983 42 වෙනි ගාන. තීරයක් ස්පන්දයකට දිග තිරස් තන්තුවක එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා ගමන් කිරීමට තප්පර දශමික කාලයක් ගතවන බව නිරීක්ෂණය කරන ලදී. තන්තුවට ආතතිය සපයා ඇත්තේ කප්පියක් වටා යවා තන්තුවේ ස්කන්ධයෙන් 100 ගුණයක ස්කන්ධයක් ඇති භාරයකට ඇඳීමෙනි. එතකොට ඔක මෙන්න මේ විදිහ එකක් ඔය කියන්නේ. මෙහෙම තිරස් තන්තුවක් තියෙනවලු ඒක කප්පියකට ඇඳලා මෙහෙම 100යි ස්කන්ධයක් ඇඳලු තියෙන්නේ. අපි ගමු තන්තුවේ ස්කන්ධය m කියලා. එතකොට මේක CIMG වෙනවනේ. හරිද? ඊට පස්සේ මේකට මේ ස්පන්දයක් දෙනවා හොම් පොඩි. පිටු මෙහෙම තියෙනවා. එතකොට මේක යන්න ගත වෙනවලු මෙතන දශමික තප්පර කියන්නේ. ඊට පස්සේ මේකේ දුර වෙන්නේ L. අපෙන් අහන්නේ තන්තුවේ දිග කොපමණද? මේ L එක තමයි අහන්නේ. ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා. සිරස් කොටසේ දිග නොගිනිය හැකි තරම් බව සලකපුවා. ඒ කියන්නේ මෙන්න මේ දුර ඔයද මේ පොඩි දුරක් කියලා ඔක නොසලකා හරින්න කියලා කියන්නේ. එතකොට තන්තුවක ආතතියේ සමීකරණය මොකද්ද? V තන්තුවක ආතතියයි ප්‍රවේගය අතර V සමානයි වර්ගමූල T බෙදීම m නේ. T කියන්නේ තන්තුවේ ආතතිය, m කියන්නේ ඒකක දිග ස්කන්ධය. එතකොට ආතතියට මොකක්ද දාන්න පුළුවන්? ආතතිය මේ T නේ T CIMG නේ නේද? අපි ඔක සමීකරණ ලියමුද? V සමානයි වර්ගමූල T බෙදීම m. දැන් V කියන එක කොහොමද ගන්නෙ? මේ තන්තුවේ මේ ස්පන්දය යන ප්‍රවේගනේ. එතකොට මේ L කියන දුර යන්නේ තප්පර එකකදී. එතකොට ඒකෙන් ගන්න පුළුවන් L බෙදීම 0.1 කියලා ගන්න පුළුවන් ප්‍රවේගය. ඊට පස්සේ මේ පැත්තට ලියන්න පුළුවන් T කියන්නේ CIMG. එතකොට m කියන්නේ ඒකක දිග ස්කන්ධයනේ. අපි ගත්තේ මේ තන්තුවේ ස්කන්ධය m කියලා. එතකොට ඒකක දිග ස්කන්ධයෙන් m බෙදීම L. ඊට පස්සේ මේ m ටයිම් කැපෙනවා. ඊට පස්සේ මේ L එක උඩට එනවානේ. අපි මේක සුළු කරගමු. CI G එකට 10 දාමුකෝ. 10යි L නේ හමුනෙන්නේ. එතකොට මෙතන එනවා L මෙතන 0.1නේ උඩට 10ක් එනවා නේද? වර්ග කරලා බලන්න. L වර්ග වැඩි කිරීම 10 වර්ගයේ සමානයි. මෙතන CI 1000යි නේද? 1000යි L. එතකොට මෙතන L ට එක L එකක් කැපෙනවා. L මෙතන 100 එනවා. මෙතන 1000නේ. එතකොට 10යි එන්නේ. L එන්නේ 10යි මීටර. ඒ කියන්නේ 3 වෙනි එක.